දැන් වෙනුෂීගේ මේ කැමරා එක ඔෆ් කරගෙන හිටියාම වෙනුෂට පැහැදිලිව ඇහෙනවනේ නේද පුතේ? ඇහෙන්නේ නැත්තම් කියන්න. හොඳේ? හරි. අපි එහෙනම් පටන් ගමු දැන් අපේ පළවෙනි පාඩම. පළවෙනි පාඩම කතාවක්නේ තියෙන්නේ. මොකක්ද කතාවේ නම තියෙන්නේ පුතේ? ගොවි බිරියගේ නුවණ. ගොවි බිරියගේ නුවණ. මේක මොන වර්ගයේ කතාවක්ද? ආසියානු ජන කතා. ආසියානු ජන කතාවක්. හරි. දැන් පුතාලට මතකද ඔයාලට 6 ශ්‍රේණියේ තිබ්බ පළවෙනි පාඩමේ නම මොකක්ද කියලා? මොකක්ද තිබ්බේ? අර ඉබ්බෙකුයි කොක්කු දෙන්නෙකුයි නරියෙකුයි එහෙම ඉඳපු කතාව. ඔව් ටීචර් මතකයි. මොකද නම? නරිනයිදේ රැවටිච්ච. නරිනයිදේ රැවටිච්චි නේද? ඒක මොන වර්ගයේ කතාවක්ද? ඒක මතක නැති. ඒක ජන කතාවක් පුතේ. හරිද? ඒක ජන කතාවක්. එතකොට ජන කතාවක් කියන්නේ මොකද්ද? ඉස්සර කාලේ ඉඳන් පැවතෙන කතා. ඔව් ඉස්සර කාලේ ඉඳන් ගැමි ජනතාව නිර්මාණය කරලා කියන කතා. ඒ කියන්නේ ගම්වල ජීවත් වෙන මිනිස්සු. ඒගොල්ලෝ කතා ගොතලා, තව අයට කියලා, ඒ අය ඒව රස විඳලා, තවත් අයට කියලා, ඔහොම කටින් කට තමයි මේ කතා පැවතගෙන ආවේ. හරිද? එතකොට පස්සේ කාලෙක මේ කතා දන්න කට්ටිය මැරුණාම එහෙම එතකොට ඒ කතා දන්න අය මැරලා ගියාට පස්සේ කියන්න කෙනෙක් නෑනේ වෙන අයට. එතකොට ඒ කතා ඒගොල්ලෝ දන්න කතා ඒගොල්ලන්ට එක්කම වැළලීලා ගියා. ඉතින් එතකොට සමහර ජන කතා කවුරුකත් අහලවත් නැති වෙන්න පුළුවන්. ඉතින් මේකට සමහර උගත් මිනිස්සු මේ ජන කතා දන්නේම නැති වෙනවාට පොඩි වැඩක් කළා. මොකක්ද? ඒ ජන කතා දන්න අයගෙන් අහලා පස්සේ පොත්වල ලිව්වා. මොන ඒ විදිහට තමයි ඒ.පී. ගුණරත්න මහත්මයා ලියපු වටුකිරිලි සහ තවත් කතා කියන පොතෙන් ඔයගලට 6 ශ්‍රේණියට නරිනයිදේ රැවටිච්චි කියන ජන කතාව උපුටාගෙන දීලා තිබ්බේ. දැන් ඒ ජන කතාව අපේ ලංකාවේ කතාවක්නේ නේද? ඒ කියන්නේ ලංකාවේ ජන කතා තියෙනවා. හරි. ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ ඕනම රටක හැම රටකම පාහේ ඒගොල්ලන්ට අදාළ ඒ රටේ ගැමි ජනතාවට අදාළ කතාංග තියෙනවා. හරිද? එතකොට අපිට මේ 7 ශ්‍රේණියේදී දීලා තියෙන මේ ජන කතාව ලංකාවේ එකක් නෙමෙයි. මේක කොහේ එකක්ද? ආසියාවේ. ආසියාවේ ජන කතාවක්. ආසියාව කිව්වහම රටවල් ගොඩාක් තියෙන මේ මහද්වීපයක්නේ. රටවල් ගොඩාක් එකතු වෙලා හැදෙන මේ එහෙකට අපි මහද්වීපයක් කියලා කියනවා. හරිද? එතකොට ආසියාව කියන්නේ රටවල් ගොඩාක් තියෙන මහද්වීපයක්. එතකොට මේ ඉන්දියාව, නේපාලය, බංගලාදේශය, ලංකාවත් අයිති ආසියානු මහද්වීපෙට. හරිද? මේ ආසියාවේ තියෙන තව එක රටක් අනික් රටවල් අතර පාකිස්තානය කියලා. අහලා තියෙනවද? ඉන්දියාවට ළඟම තියෙන රට පාකිස්තානය. හරි. එතකොට මෙන්න මේ පාකිස්තානයේ කතාවක් තමයි මේ ගොවි බීරියගේ නුවණ කියන කතාව. හරිද? එතකොට මේක ඇතුළත් වෙන්නේ ආසියානු ජන කතා කියන පොතේ. හරිද? ඒ පොතෙන් තමයි පුටාගෙන තියෙන්නේ. හරි. දැන් මට දෙන්නගේ රීඩින් පැත්ත බලන්න ඕනේ. අපි කියවමු බලන්න පොඩ්ඩක් කවුද පටන් ගන්න? සෙන්වි පටන් ගන්නවද? පාඩමේ හැඳින්වීම කොටස කියන්නකෝ බලන්න. පළවෙනි පිටුවේ තියෙනවනේ නිල් පාට කොටුවක්. පුතේ අපේ මේ පාච්චු පොතේ තියෙන පාඩම් වල හැම පාඩමකම මේ කොටසක් තියෙනවා පාඩමේ මුලම හැඳින්වීම. එතකොට මේ පොත කොහෙන්ද
අර මේ පාඩම අපේ පෙළ පොතට දුන්නේ කොහෙන්ද අරගත්තේ කවුද ඒක ලියලා තියෙන්නේ ඔන්න ඔය වගේ මේ පාඩම හඳුන්වන යම් විශේෂතා දේවල් ටිකක් ඔය කොටුවේ ඇතුළත් වෙනවා. අන්න ඔය කොටුවත් අපි හොඳට කියවලා ඒකේ තියෙන සමහර කරුණු වැදගත් මතක තියාගන්න ඕනේ පාඩම් කරන්න ඕනේ උගලන්ට පේපර්ස් වලට එන්න පුළුවන් නිසා ඒ කොටසෙත් පාඩම් ඒකත් පාඩමට අදාළයි. හරිද? හරි. එහෙනම් අපි දැන් කියවමු බලන්න. සෙනු මේ එහෙනම් කියවන්න බලන්න ඉස්සෙල්ලාම මුල ටික. ගොවි බිරියගේ නුවණ පළවෙනි පාඩම. ජනකතා යනු මිනිසුන් ලිවීමේ ක්‍රමයක් නොදැන සිටි අවදියේ සිට කටින් කට පැවත එන ජනයා අතර නිර්මාණය වූ කතා විශේෂයකි. ලෝකයේ සෑම රටකම පාහේ ඒ රටට ආවේනික වූ ජනකතා සම්ප්‍රදායක් දැකිය හැකිය. ජන ව්‍යවහාරයේ පවතින විවිධ යෙදුම් විශ්වාස ආදිය ජනකතාවල ඇතුළත් වේ. පසු කාලයකදී මෙබඳු ජනකතා ලේඛන කෙරිණි. අද වන විට අප රටට ආවේනික ජනකතා පමණක් නොව වෙනත් රටවල් වල ජනකතාද සිංහල භාෂාවේ පළ වී ඇත. මෙම පාඩමට ඇතුළත් වන්නේ ශ්‍රී ලංකා ජාතික ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලයේ මෙහෙයවීමේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් පළ කරන ලද ළමයින් සඳහා ආසියානු ජනකතා දෙවන පොතෙන් උපුටාගත් කතාවකි. ආසියානු ජනකතා දෙවන පොත ජපානයේ යුනෙස්කෝ ආසියානු සංස්කෘතික මධ්‍යස්ථානය විසින් පළ කරන ලද ෆ්ලොක් ලෙටර් from children everywhere to book 2 නම් ග්‍රන්ථයෙහි සිංහල පරිවර්තය. ගොවි බිරියගේ නුවණ පාකිස්තාන ජනකතාවකි. හරි. එතකොට ඔන්න අපිට ජනකතා කියන්නේ මොකක්ද කියලා මේ පාඩමේ හැඳින්වීමෙන් කියලා දෙනවා. මිනිස්සු ලියන්න ක්‍රමවේදයක් දන්නේ නැති කාලේ. ලියන්න අකුරු දන්නේ නැති කාලේ නිර්මාණය කරගත කතා අහන්න නිර්මාණය කරගත කතා ඒගොල්ලෝ මේක තව කෙනෙක්ට කියලා දුන්නේ කොහොමද කටින් තමයි කියලා දුන්නේ ලියලා නෙමෙයි අකුරු දන්නේ නැහනේ ලියලා නෙමෙයි කෙනෙක්ට කියනවා ඒක අහගෙන ඉන්න කෙනෙක් ඒක දැනගෙන තව කෙනෙක්ට කියන ඔහොම තමයි මේ කතා නිර්මාණය වෙලා මිනිස්සු අතර පැතිර ගියේ හරිද එතකොට මේ ජනකතාවල දකින්න පුළුවන් දේවල් අපිට කියනවා මොනවාද ඒ ගැමි සමාජයේ පාවිච්චි වෙන විවිධ යෙදුම් ඊළඟට විශ්වාස ඊළඟට ඒ විතරක් නෙමෙයි ඒගොල්ලෝ ඇඳුම් ඇඳපු විදි කොයි වගේද ඇඳුම් ඇඳේ ඊළඟට කාපු බීපු විදිහ හරි ඒගොල්ලෝ ජීවත් වුනේ තැන් ගැන කොහොමද අවට පරිසරය කොයි වගේද ඒගොල්ලෝ කරපු රස්සාවල් මොනවාද ඔන්න ඔය වගේ ගොඩාක් දේවල් අපිට මේ ජනකතා වලින් ඒ මිනිස්සු ගැන ඒ ජනකතාවට අදාළ ගැමි ජනතාව ගැන අපිට දැනගන්න ගොඩක් දේවල් කතා වලින් එළි දැක්වෙනවා. හරි එතකොට ඔන්න මේ කතාව උපුටා ගත්තේ ආසියානු ජනකතා දෙවන පොතින් කියලා කියනවා. ඒ පොත පළ කරලා තියෙන්නේ යුනෙස්කෝ ආසියානු සංස්කෘතික මධ්‍යස්ථානයෙන්. කොට එතනින් ආසියානු ජනකතා කියලා පොත් දෙකක් එළි දක්වලා තියෙනවා. එයින් දෙවනි පොතේ තමයි මේ ගොවි බිරියගේ නුවණ කියන කතාව ඇතුළත් වෙන්නේ. හරි. තෙනුමි කියවමු බලන්න පුතාට වීඩියෝ එක ඔන් කරගෙන කියවන්න ගැටලුවක් නැත්නම් වීඩියෝ එක ඔන් කරගෙන කියවන්න. එහෙම නැත්නම් ඒක ගැටලුවක් වෙනවා නම් වීඩියෝ එක ඔෆ් කරගෙන කිව්වට කමක් නැහැ. හරි. කියවමු බලන්න පළවෙනි ඡේද දෙක කියවන්න. කියවමු පුතා. ටීචර් මමද? නෑ මට වැරදුනා. වෙනුෂි. දෙන්නගේ නම් එක වගේනේ සෙනුමි වෙනුෂි දෙන්නගේ එක වගේ. ඉච්චර පටලැවෙනවා ඉතින්. හරි වෙනුෂි කියවමු බලන්න. වෙනුෂි පුතේ වෙනුෂි මට ඉස්සෙල්ලම ඔයාගේ නම කියන්න මට ඉස්සෙල්ලා පැහැදිලි වුණේ නෑ. වෙනුෂි දුහන්සා. වෙනුෂි තුහන්සා. දෙව්ෂදී. හරි. එතකොට කොහෙද කිව්වේ? හාලි වල නේද? ඔව් ටීචර්. හරි. මම පුතා දැන් කියවන්න.
දිනක් එක් ගොවියෙක් හරක් බානද දක්වාගෙන කුඹුර සීසෑමට ගියේය. මුල්ම කී විට නිම කරන විට ව්‍යාඝ්‍රයෙක් ඔහු ළඟට ඇවිත් ආචාරය කොට ආයුබෝවන් යහළුව, මේ උදෑසන කෙසේද, ඔබගේ සුවදුක් කෙසේදැයි ඇසීය. ගොවියා බියෙන් දෙව්ලන්නට විට එහෙත් විනීතව කතා කිරීමට වඩා නුවණට හුරු යැයි සිතාගත් ඔවුහු ආයුබෝවන් ස්වාමීනි, ඔබ ඔහු වහන්සේට පුතේ පින් ඔහු නෙමෙයි තියෙන්නේ එතන. ඔහු නෙමෙයි තියෙන්නේ. ඔහු කිව්වහම ගොඩාක් ඔහු කියලා තියෙන්නේ. හරි? එහෙත් විනීතව කතා කිරීම වඩා නුවණට හුරු යයි සිතාගත් ඔහු ආයුබෝවන් ස්වාමීනි, ඔබ වහන්සේට පින්නත් වේවා. ගැත්තා ඊතා සුවයෙන් සිටින බව දන්වා සිටිමි කීය. දෙවස් කියනකොට අපි අර කතා කරන ස්වරූපෙන් කියන්න ඕනේ. හරිද? හරි. ඊළඟ ඡේදෙත් කියන්නකෝ. ඒ බව ඇසීම මට මහත් ප්‍රීතියක්. දෙවියන්ගේ අන පරිදි මම ඔබගේ හරක් බාන බිලි ගැනීමට ආමි. ඔබ දේව අනට කීකරු තැනැත්තෙකු බව මම දනිමි. එහෙයින් හරක් බාන වහාම මුදා හරින්නැයි ව්‍යාඝ්‍රයා කීය. ව්‍යාඝ්‍රයාගේ අදහස තමයි මං චූටි පොඩි ඔයාගේ හදාගන්න තැනක් කියලා දෙන්න. ඉන්න පුතේ, තව පොඩි දෙයක් කියන්න තියෙනවා. දැන් අපි මේ වාක්‍ය කියෝගෙන යනකොට මැද පේනව නේද අපිට විරාම ලකුණු තියෙනවා. විරාම ලකුණු අඳුරනවා නේද? නැවතීමේ තිත, කොමාව, ප්‍රශ්නාර්ථ, උඩුකම, ඔය වගේ විරාම ලකුණු. එතකොට මේ විරාම ලකුණු වලින් අපි කරන්න ඕන දේ අනුගමනය කරන්න ඕනේ. හරිද? නැවතීමේ තිත තියෙනවා නම් එක දිගට කියෝගෙන යන්න බෑ අපිට. අපි නවත්තලා තමයි කියන්න ඕනේ. කොමාවක් තියෙනවා නම් අපි පොඩ්ඩක් නවත්තලා කියන්න ඕනේ. අන්න ඒ වගේ ඒ විරාම ලකුණු අනුගමනය කරන්න ඕනේ. දැන් ඔන්න ඔයා කියනකොට ඒ බව ඇසීම මට මහත් ප්‍රීතියක්. දෙවියන්ගේ යන පරිදි එහෙම එක දිගට කියාගෙන යන්නේ. ඒ බව ඇසීම මට මහත් ප්‍රීතියක්. දෙවියන්ගේ යන පරිදි මම ඔබගේ හරක් බාන බිලි ගැනීමට ආමි. ඔබ දේව අනට කීකරු තැනැත්තෙකු බව මම දනිමි. එහෙයින් හරක් බාන වහාම මුදා හරින්න. ව්‍යාඝ්‍රයා කීය. අන්න ඒ වගේ කියවන්න ඕනේ. හරිද? ඕක අපි පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්න ඕනේ හැමතිස්සෙම කියවනකොට. හරි? ඊළඟ කොටස තෙනුම කියවමු. විචුට වේගෙන් කියෝගෙන යන්න. හොඳ වෙදිනක කියවීම හොඳයි. ගැටලුවක් නැහැ. රීඩින් අවුලක් නැහැ. ව්‍යාඝ්‍රයාගේ අදහස තමා මරා කෑමට නොව හරක් බාන මරා කෑමට බව තේරුම්වත් ගොවියා දරවත්‍රි සාමීනි. යම් වැරැද්දක් සිදු වී ඇති බවක් පෙනේ. දෙවියන්ගේ අනින් මම මේ කුඹුර සෑමට ආමි. ඉතින් හරක් නැතිව මම කෙසේනම් කුඹුර සාම්ද සාමීනි. ආපසු ගොස් මේ ගැන තව ටිකක් සොයා බැලීම හොඳ නොවේදැයි ඇසීය. හරි. දැන් ඔන්න ගොවියාගේ කුඹුරට උදේ පාන්දර ව්‍යාඝ්‍රයෙක්. ව්‍යාඝ්‍රයෙක් කියන්නේ කාටද? ව්‍යාඝ්‍රයෙක් කියන්නේ කොටියෙක්ට. හරි. මේ කොටි වර්ගයක් කියලා කියන්නත් පුළුවන්. හරිද? ව්‍යාඝ්‍රයෙක් ආවම ගොවියා දැක්කම බයෙන් වෙවුලනවා. හරි. මේ වෙවුලලා දැන් මේ ව්‍යාඝ්‍රයක් කතා කරනවා. ආයිබෝවන් කොහොමද මේ උදෑසන ඔයාගේ සුවදිත් කියලා ඇහුවාම ගොවියා බය වෙලා ඉතින් කියනවා හොඳින් ඉන්නවා එහෙම කියලා කියනවා බයෙන්. ඊට පස්සේ කොටියා කියනවා හොඳින් ඉන්නයි කියලා දැනගන්න ලැබිච්ච එක හොඳයි. මං දෙවියන්ගේ යන පරිදි හරක් බාන බිලිගණ්ඩයි ආවි. ඒ හින්දා වහාම හරක් බාන ලෙහෙලා දාන්න කියලා කියනවා. එතකොට ඔන්න ගොවියාගේ බය ටිකක් අඩු වෙනවා. ඇයි මාව මරන් කන්නේ නෙමෙයි හරක් බානක මරාගෙන කණ්ඩාවි කියලා දැනෙනවා. හරි. ඒ වුණාට ඉතින් දැන් හරක් බාන දුන්නහම මෙයාට වැඩ කරගන්න විදිහක් නැහැනේ. ඒකින්ද කියනවා දෙවියන්ගේ අනින්ම තමයි මම මේ කුඹුර සීසාන්න ආවේ. ඉතින් හරක් බාන නැතුව මට සීසාන විදිහක් නැහැනේ. අනේ ඒ හින්දා චුට්ටක් මේ ගැන කල්පනා කරලා ආයේ බලන්න කියලා කියනවා. හරි. තෙනුමි කියන්නකෝ ඊළඟ මේ මට තෙනුමි කියලාමයි කියාවෙන්නේ. වෙනුෂි කියන්නකෝ බලන්න ඊළඟ ඡේද දෙකම පමා වීමට කිසිම උවමනාවක් නැහැ. දැන් ටිකක් දැන් කොටියනි කියන්නේ
දැන් කොටියා කියනකොට නිකන් අර මේ නිර්භීත ගතියයි බැරෑන්ඩි ගතියයි දාලා පමා වීමට කිසිම උවමනාවක් නැහැ. එහෙන් හරකුන් මුදා හැරියොත් මම තව මොහොතකින් ඔවුන් මරා කමි. අර කොටියෙක් වගේම කියන්න ඕනේ ඉතින් ඈ දෙබස් කියනකොට එහෙමයි. හරි. කියන්න. පමා වීමට කිසිම උවමනාවක් නැහැ. එහෙයින් හරකුන් මුදා හැරියොත් මම තව මොහොතකින් ඔවුන් මරා කමි. කියා ව්‍යාඝ්‍රයා බය උපදවන අන්දමින් උගේ දතුත් නියුත් මුවහත් කරන්නට පටන් ගත්තේය. හරකුන් මරා නොකන ලෙස ගොවියා යදිමින් ඉතා බැගෑපත් ලෙස ව්‍යාඝ්‍රයාගෙන් ඉල්ලා සිටියේය. ඔවුන් නොමරා හරින්නේ නම් ඒ වෙනුවට ඔහුගේ බිරියගේ කඳිම තරබාරු කිරි එළදෙන දීමට පොරොන්දු විය. දැන් මොකද වෙන්නේ? කොටියා කැමති වෙන්නේ නැහැ. මේ කල්පනා කරලා බලන්න. කොටියා කියනවා තව පරක්කු වෙන්න ඕනේ. පමා වෙනවා කියන්නේ මොකද්ද? පරක්කු වෙනවා කියන එක. හරි තව පරක්කු වෙන්න ඕනේ. එහෙනම් ඉක්මනට හරක් දෙන්නව ලෙහලා දැම්මොත් මට පුළුවන් ඉක්මනට කන්න කියලා බය හිතන විදිහට දතුයි නියයි මුවහත් කරන්න පටන් ගත්තේය. දත් ටිකයි නියපොතුයි මෙහෙම ලේව කකා ඒවා මුවහත් කරන්න පටන් ගත්තලු. දැන් ඉතින් ගොවියා අනේ ස්වාමීනි මගේ හරකුන් මරන්න එපා එහෙම කිය අඬ වැළපි එපා කියලා කියනවා බැගයපත් වෙනවා ව්‍යාඝ්‍රයාගෙන් හරකුන් මරන්න එපා කියලා ඉල්ලමු. ඊට පස්සේ අන්තිමට කියනවා හරකුන්ව නිදහස් කරනවා නම් හොඳ තරබාරු කියලා කියන්නේ මහත හොඳ මහත කිරියල දෙනක් දෙන්න පොරොන්දු වෙනවා කාගේද? තමන්ගේ බිරිඳගේ කිරියල දෙන්නම් කියලා කියනවා. ඊට පස්සේ ව්‍යාඝ්‍රයා එකඟ විය. ඔන්න ව්‍යාඝ්‍රයා කැමති වෙනවා. දැන් ඉතුරු ටික ටීචර් කියෝගෙන යන්නද? අපිට ඉක්මනට පාඩම ඉවර කරන්න ඕනේ. ඒකින්ද? කමක් නේද? ව්‍යාඝ්‍රයා ඊට එකඟ විය. පුතේ? කමක් නෑ ටීචර්. ආරක්ෂාව සඳහා ඔහු හරකුන් දක්කාගෙන වහා ගෙදර බලා ගියේය. මෙතරම් වේලස්සනින් ඔහු ආපසු එනදුට ඔහුගේ කාර්යශූර කඩිසර බිරිඳ කම්මැලි රාළ මම වැඩ පටන් ගත්තා විතරයි. දවසේ වැඩ ඉවර කරලත් එනවාද? ඈතදීම ඇසීය. දැන් ඔන්න කොටියා කල්පනා කරනවා මේ හරක් දෙන්න කනවට වඩා මොහා තෙල දෙනෙක් කන්න ලැබෙනවා නම් හොඳයි. කමක් නෑ. එහෙනම් ගිහිලා ගේනවකෝ කියලා කියනවා. දැන් ගොවියා හරක්ව තියලා යන්න බයයි. මොකද කරන්නේ? හරක් දෙන්නත් එක්කගෙන ගෙදර යනවා. ගෙදර ගිහිල්ලා දැන් ඉක්මනට යනවා දැන් මේ පණිවිඩය නෝනාට කියන්න. හරි? දැන් නෝන දකින්න ඈතදීම එනවා. හරක් දෙන්නත් දක්කගෙන එනවා. අද වැඩ කරලා නෑ වගේ යකඩෝ ගියා විතරයි මෙන්න අනිත් පයින් එනවා හරක් දෙන්නවත් අරගෙන මම මේ වැඩ පටන් ගන්න හදුවා විතරයි කියලා දැන් ඔන්න බයින. කම්මැලි රෑල මම වැඩ පටන් ගන්න හැදුවා විතරයි. දවසේ වැඩ ඉවර කරලා තියනවාද මෙච්චර ඉක්මනට ටටක් ගාලා කියනවා. ව්‍යාඝ්‍රයා හමු හැටිත් හරකුන් බේරා ගැනීම සඳහා එළදෙන දීමට පොරොන්දු වූ හැටිත් ඔහු ඇයට විස්තර කළේය. ඒ ඇසූ ගොවි බිරිය ඇත්තක් වෙන්න පුළුවන්. ඒ වුණත් ඔබේ ඔය ජඩ ගොන්න දෙන්න බේර ගන්න මගේ අත එළදෙන පොරොන්දු වූ හැටි. එළදෙන නැති වුණාම ළමයිට කිරි ලැබෙන්නේ කොහෙන්ද? වෙනරු නැතු යන්නේ කොහොමද? ඔහුට බැන වැදුනාය. දැන් ඔන්න නෝනට කේන්ති ගිහලා චට්ටපට ගාලා බයිනවා. හරි? හරි. කොටියෙකුත් එන්න පුළුවන්. හරක් ටිකක් ඉල්ලන්න පුළුවන්. ඒ වුණාට ඔයාගේ ඔය ජඩ කියන්නේ පහත් වැඩකට නැති හරක් දෙන්නට මගේ මේ අර කිරියල දෙන්න පුළුවන්ද එහෙම? එතකොට කවුද මේ ළමයිට කිරි දෙන්නේ? ඒ එළදෙනකි ගන්න කිරිනේ දෙන්නේ. ඊළඟට වෙඬරු. වෙඬරු කියන්නේ මොනවාද? වෙඬරු කිරි වලින් හදාගන්න දෙයක්. කිරි වලින් ඉස්සර අපේ ගම්වල හදාගත්ත ಜಾති පහක්. හරිද? ඒවා ඒ ಜಾති පහක් මේ හරි රස ಜಾති පහක්. පස් ආකාරයක රස තියෙන ಜಾති පහක් ගවයාගෙන් ගන්න දේවල් නිසා අන්න ඒ ಜಾති පහට කිව්ව නමක් පස් ගෝ රස කියලා. අහලා තියෙනවද? ටීචර් ඉතිහාසයේ පොතේ තියෙනවා. මොනවාද කියමුකෝ බලන්න එහෙනම් මේ පස් ගෝ රස ඔයාලා දන්න.
ගිතෙල් ඔව් ගිතෙල් එකක්. හරි ගිතෙල්. කිරි කිරි. කිරි දී කිරි. වෙඬරු වෙඬරු. ඔන්න දැන් මම දැක්ක පොත අරගෙන කාට හරි දුන්නා. ඒ පැත්තෙන් උදව් කරනවා නේද? පුතා මතකෙන් කියන්න ඕනේ. හරි. පස්ගෝ රස පහ තමයි කිරි. අපි ෆ්‍රෙෂ් මිල්ක් කියලා බොන්නේ. ඒවා. එළදෙනගෙන් දොවා ගන්න කිරි. හරිද? ඊළඟ කිරි දී කිරි. දී කිරි කියලා කියන්නේ එළදෙනගේ ඔයගොල්ලෝ කාලා තියෙනද එළදෙනගෙන් මුදවපු කිරි. මුදවපු කිරි කනවනේ. නේද? මුදවපු කිරි જાති දෙකක් තියෙනවා. එකක් මී කිරි අනිත් එක දී කිරි. මී කිරි කියලා කියන්නේ මොනවටද? මී දෙනගෙන් ගන්න කිරි. මී හරක් ගෑනු සතාගෙන් ගන්න කිරි. මී කිරි. හරිද? එතකොට එළදෙනගෙන් ගන්න කිරිත් මුදවනවානේ. ඒවා තමයි දී කිරි කියලා කියන්නේ. ඒ උනාට අපි ඉතින් දෙකටම මුදවපු කිරි කියලා තමයි කියන්නේ. හැබැයි ওই දෙකේ වෙනසක් තියෙනවා. පුතාලා ಜಾති දෙකම කාලා තියෙනවා නම් ওই වෙනස දැනගන්න පුළුවන්. මී කිරි හරි තික් කැටිය වගේ තියෙන්නේ. හරිද? ඒකේ වතුර උනනවා. මේ ඒ උනාට අර දී කිරි වල ඊට වඩා වතුර උනනවා. ඒක එච්චර හයිය නෑ. මෙහෙම කැටිය වගේ හයිය නෑ. ටක් ගාලා කැඩෙනවා. හැන්ද ගහපු ගමන් කැඩිලා එනවා. මීකිරි එහෙම නෑ. මීකිරි අනිත් එක මෙහෙම ඇල්ලුවාම තෙල් ගතියයි. මීකිරි කෑවට පස්සේ අතේ එහෙම ගෑවුනොත් එහෙම හොඳට සබන් දාලා හොදනකම් අර තෙල් ගතිය තියෙනවා. ඝනකම තෙල් ගතියක් තියෙනවා. දීකිරි වල එහෙම නෑ. එළදෙනගෙන් ගන්න කිරිමි දෙව්වහම එහෙම මේ හයිය ගතියක් නෑ. අර තෙල් ගතියක් ඇත්තෙම නෑ වගේ. එළකිරි වල. හරිද? අන්න ඒක එකක්. කිරි, දීකිරි ඊළඟට ගිතෙල්. එළඟිතෙල් කියලා කියන්නේ දන්නව නේද? ගිතෙල් අනිත් එක වෙඬරු. වෙඬරු කියන්නේ බටර් වලට. අපි බටර් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ බටර් වලට. බටර් වලට සිංහලෙන් කියන නම තමයි වෙඬරු. හරිද? වෙඬරු අනිත් එක මෝරු. මෝරු කියලා කියන ඕගොල්ලෝ ලැසි ඩ්‍රින්ක් එක බීලා තියෙනවද? එහෙම නැත්නම් යෝගට් ඩ්‍රින්ක් එක බීලා ඇති නේද? ඔව් ඒක නම් දීලා තියෙනවා නේද? අන්නේ යෝගට් ඩ්‍රින්ක් එක ටිකක් අපි තික්නස් එකටනේ බොන්නේ. අර බොටල් වල තියෙන එක මෙහෙම ෂේක් කරලා තමයි අපි බොන්නේ. හරිද? එතකොට ඒ යෝගට් ඩ්‍රින්ක් එක තව ටිකක් ලික්විඩ් වුණාම එහෙම නැත්නම් තව ටිකක් දියාරු ගතියට ගත්තාම තමයි ලැසි ඩ්‍රින්ක් කියලා සිංහලෙන් කියන්නේ. ඉංග්‍රීසියෙන් කියන්නේ. ඒකට කියන සිංහල නම මෝරු. දැන් ඔය ඉස්සර ගම්වල මෝරු හදනවා මුදවපු කිරි වලින්. හරිද? මුදවපු කිරි අරගෙන ඒකට තව වතුර දාලා ඒක මේ මොනවාද මේ ගොඩක් වෙලාවට ඔය මේ මුදවපු කිරි කෑවට පස්සේ ඒ හටේටම වතුර පුරවලා ඉස්සර දවසේ කෑහම රැයට වතුර පුරවලා වහලා තියෙනවා. මේකට කපලා දානවා මේ රතු ලුණු, අවු මිරිස්, ඊළඟට ලුණු දානවා, තව ගම්මිරිස් මේ කුඩු චුට්ටක් දානවා සමහරු. හරි සමහරු වෙන සාල්ලට දානවා. ඔය වගේ විවිධ විදිහට මේ රස කරගෙන ඒක බොනවා. මෝරු කියලා කියන්නේ. හරි. එතකොට මෝරු හදා ගන්නවා තව සමහර වෙලාවට අර මුදෝපු කිරියකින් මං කිය වතුර උනනවයි කියලා. අන්නේ වතුරෙකිනුත් මෝරු හදා ගන්න. ඉතින් මෝරු කියලා කියන්නේ බොහොම ශක්තිජනක ඇඟ හයිය කරන ඇඟ සිසිල් කරන පානයක්. අපේ ඉස්සර මේ ගැමි ජනතාව කිරි වලින් හදාගත්ත බීමක් තමයි මෝරු කියලා කියන්නේ. ඔන්න දැන් පස්කෝ රස දන්නවනේ කිරි, දී කිරි, ගිතෙල්, වෙඬරු, මෝරු. ಜಾති පහ. එහෙනම් වෙඬරු කියලා කිව්වේ මොනාටද? බටර් වලට. බටර් වලට. හරි බටර් වල තමයි. බටරුයි මාගරිනුයි දෙකක්ද එකක්ද? ඒකත් කියලා දෙන්නම්කෝ. දෙකක් නේද? බටරුයි මාගරිනුයි දෙකක්. බටර් කියලා කියන්නේ මොනවාද? වෙළඳ නාම මොනවාද? ඔයගොල්ලෝ දන්න බටර් වර්ග කඩේ ගන්න නෑ. අන්න ඒක තමයි කිව්වේ. ඇස්ට්‍රා විල මාගරින්. ඇස්ට්‍රා මාගරින් කියලානේ කියන්නේ. නේ? ඇස්ට්‍රා මාගරින් කියලා නේ කියන්නේ. ඔව් ඇස්ට්‍රා විල මාගරින්. ඇස්ට්‍රා විල බටර් නෙමෙයි. මං කියලා දෙන්නම් මේ දෙකේ වෙනස මොකද්ද කියලා. බටර් වර්ග මොනවාද පුතාලා දන්න? කඩේ තියෙන බටර් වර්ග. ෆ්‍රිජ් වල දාලා තියෙන. කීල්ස් එකේ ඔය ෆුඩ් සිටි වල එහෙම තියෙන. Highland butter, Anchor butter,
දැකලා තියෙනවද? ටීචර්. ඔව් අන්න ඒවා තමයි බටර්. ওই දෙකේ වෙනස බටර් හදන්නේ පුතේ එළකිරි වලින්. සත්ව කිරි වලින්. හරිද? මාගරින් හදන්නේ පොල් තෙල් වලින්. පොල් තෙල් ඊළඟට සූර්යකාන්ත මල් ඇට තෙල්, රටකජු ඇට තෙල් ඔන්න ඔය වගේ ශාකාහාර වලින් ගන්න තෙල් වර්ග වලින් තමයි මාගරින් වර්ග හදන්නේ. හරි බටර් දිය වෙන්නේ බටර් විදිහටමයි මාගරින් දිය වුණාම නිකන් දැකලා තියෙනවද තැඹිලි පාට තෙල් වගේ එකතු වෙනවා මාගරින් දිය වෙනකොට ඇස්ට්‍රා මාගරින් එහෙම දිය වෙනකොට තැඹිලි පාට තෙල් වගේ නේද තියෙන්නේ තැඹිලි පාට හරි තද කහ පාට හරි තෙල් වගේනේ තියෙන්නේ නේ අන්න ඒක තමයි මේ දෙකේ වෙනස හරිද මාගරින් ඉතින් එච්චර හොඳ නෑ මේ අපි කනවා තමයි ඉතින් මේ බටර් ගොඩාක් ගණන් හින්දා බටර් වලට ඉතින් හැමදාම වියදම් කරන්න බැරි හින්දා අපි ඉතින් මාගරින් කනවා. හැබැයි මාගරින් එච්චර සෞඛ්‍යයට හොඳ නෑ. හරිද? හා. ඉතින් මේ නෝන අහන කොහොමද මේ වෙඬරු නැති උයන්නේ බටර් නැති උයන්නේ කොහොමද කියලා බනින. හරි? දැන් ගොවියා කියනවා ඇත්ත ඒ වුණාට දාන්නේ නැතු පාන් හදන්නේ කොහොමද? කුඹුරු හාන්න හරක් නැති වුණාම දාන්නේ ලැබෙන්නේ කොහෙන්ද? පාන් නැතුව ඉන්නවට වඩා නරකද වෙඬරු නැතුව ඉඳීම? ඉක්මනට ගිහින් එළදෙන ලියන එක හොඳයි. ගොවියා එනුම් පද කීය කියනවා. මේ එළ මොනද මේ එළකිරි නැති වුණාට කමක් නැහැ. ඒකෙන් වෙඬරු හදා ගන්න බැරි වුණාට කමක් නැහැ. හැබැයි අපි හැමදාම කන පාන් හදා ගන්න ඕන කරන ධාන්‍ය හදා ගන්න බැරි වෙනවා කුඹුරු හාන හරක් නැති වුණාම කියලා කියනවා. දැන් නෝනට හොඳටම කේන්ති කියනවා. මහ මෝඩයා යන්තම්වත් මොලේ තියෙනවා නම් මේ අමාරුවෙන් ගැලවෙන විදිහක් කල්පනා කරනවා නෙවෙයි කියලා කියනවා. කියනවා මම මෝඩෙක් මේ අමාරුවෙන් ගැලවෙන්න හිතන්නේ නැතුව මේ දෙනව දෙන්න කතා කරන්නේ කියලා බයිනවා. ඊට දැන් ගොවියා කියනවා ඇයි ඉතින් ගැලවෙන විදිහක් ඔබම කල්පනා නොකරන්නේ? ගොවියා තරහෙන් කීය. හොඳයි. මම මින් ගැලවෙන විදිහක් කියන්නම්. හැබැයි මා කියන හැටියටම කරන්න ඕනේ. මට දෙකක් කරන්න බෑ කියලා කියනවා. හරි දැන් එයාගේ විදියටයි මගේ විදියටයි දෙකක් කරන්න බෑ මං කියන විදියට ඕනේ වැඩ කරන්න කියලා කියනවා. පිළිතුරු දුන් බිරිය වහම ව්‍යාග්‍රයා ළඟට යන්න. එළදෙන ඔබ සමග නොයන නිසා මා ඇය දැක්කාගෙන එන බව ඔහුට කියන්න කියලා කියනවා. එළදෙන මට අරගෙන එන්න බෑ ඔන්න අපේ නෝනම එළදෙනව අරගෙන එනවා කියලා ගිහින් කියන්න කොටියට කියලා කියනවා. මහත් බියසුල්ලක වූ ගොවියා හිස් අතින් ව්‍යාග්‍රයා ළඟට ආපසු යාමට කිසිසේත් කැමති නොවිය. බියසුල්ලෙක් කියලා කියන්නේ බය වෙලා ඔව් මහා බයගුල්ලෙක් කියන එක. හරි අපි අපෝ හරිම බයගුල්ලෙක් කියලා කියන්නේ. හරි යා හරි බයයි. හින්දා හිස්සතින් දැන් හරක් නැතුව මේ හරක් වෙනුවට එළදෙන දෙන්නම් කියලා කියප එකේ එළදෙන නැතුව යන්න මෙයා චුට්ටක්වත් කැමති වෙන්නේ නැහැ. එහෙත් කල හැකි අන් කිසිවක් හිතට නොආහෙයින් ඕ බිරිය කී ලෙසටම කළේය. ඕ යන විටත් ව්‍යාග්‍රයා දතුත් නියත් මුවහත් කරමින් සිටියේය. ඔහු හිටියේ තරම්ම බඩගින්නේ. තවත් ටික වේලාවක් කෑම පමාවන බව ඇසූ ව්‍යාග්‍රයා ඉතා බිය කරුවන්දමින් ගොරවන්ටත් වලග ගසන්නටත් මුහුණේ දිගු රෝම කරකවන්ටත් විය. වලග කියන්නේ මොකටද පුතේ? හරි කේන්තියෙන් දැන් වලිගේ වනවන ඉන්නවා තරහයි. හරි පියෙන් ගැහුණු ගොවියාගේ දන හිස් එකට වදින්නට ටකට ගාලා මිනිහා වේවුලනවා දැන්. හරිද? ගොවියා ගිය පසු ඔහුගේ බිරිය අස්හලට ගොස් පෝනියක පිළියෙල කර ගත්තාය. පෝනියෙක් කියලා කියන්නේ අස්සෙක්ට වඩා ටිකක් පොඩි අස්ස වර්ගයක්. හරි? ඇයගේ ස්වාමියාගේ හොඳම ඇඳුමක් ඇඳගෙන හැකි තරම් උසට පෙනෙන්නට තලප්පාව උස් කොට බැඳ පෝනිය අපිට නැගී ව්‍යාග්‍රයා සිටින කුඹුර දෙසට ගියාය. තලප්පාව කියලා කියන්නේ අර රෙද්දක් අරගෙන මෙහෙම ඔළුව වටේ ඔහොම රවුමට ඉන්දියාවේ කට්ටිය එහෙම ඔතනව දැකලා තියෙනවද? අපේ ওই ගම්වල මිනිස්සුත් තියෙන තුවායක් අරගෙන මෙහෙම ඔළුව වටේ කෙට ගහ ගන්නවා. හරි ඒක තමයි තලප්පාව කියන්නේ. අපි සිංහලෙන් නම් ඕක ගම්වල ගම් පැතිවල සිංහලෙන් අපි ඕක සුම්බරේ කියලා කියනවා. හරිද? සුම්බරේ කියලා කියනවා. එතකොට ආයේ තලප්පාව කියලා කියන තලප්පා කියන එක අපිට ඉන්දියාවෙන් ආපු වචනයක්. තමිල් දෙමළෙන් මුහු වෙච්ච වචනයක් සිංහලයට අපිට අපේ ඔකේ හොඳ සිංහල නම සුම්බරේ.
හරි. ඉතින් තලප්පාවත් මෙහෙම ඔළුව වටේ දැන් මේ පාකිස්තාන ජන කතාවක් නේ. ඉතින් ඒතකොට ඉන්දියාවේ වචන පාකිස්තානයටත් රටවල් දෙක එක ළඟ හින්දා අර සමාන භාවිතයන් තියෙනවානේ. හරි. ඒක හරි. ඔන්න කුඹුරට යන්නේ දැන් පෝනිය පිටේ නැගලා. දැන් මිනිස්සු මේ නිතව ආඩම්බර ලියලා. හරි ආඩම්බරේ. බෙල්ල කෙලින් කියාගෙන කාටවත් නෙමෙයි නැතුව ආඩම්බරින් යනවා විලාවෙන් පෝනියා පිටට. ගොස් කුඹුරට හැරෙන තැන සිට සියලු දෙවියන්ගේ පිහිටෙන් මට මේ කුඹුරේ ව්‍යාග්‍රේ හමු වේවා. ඊයේ උදේ හීලට ව්‍යාග්‍රයන් 3 දෙනෙකු කෑවයින් පසු තවම ව්‍යාග්‍ර මස් බලන්නට බැරි වීය කියලා අභීතසරෙන් හඬ නගා කිව්වා. හරිද? මොකද කියන්නේ අනේ දෙවියන්ගේ පිහිටෙන් මට මේ කුඹුරේ ව්‍යාග්‍රේ හමු වේවා. ඊයේ උදේට ව්‍යාග්‍රය 3 දෙනෙක් කෑවට පස්සේ මට තාම එක ව්‍යාග්‍රයක්වත් කන්න බැරි වුණා කියලා කියනවා. දැන් ඉතින් මේක ඇහුවාම ව්‍යාග්‍රයට මොකද හිතෙන්නේ? දෙයියෝ සාකි මේ ව්‍යාග්‍රේ කන එකෙක් ඇවිල්ලා තියෙන දැන් ඉතින් මං ඉඳලා ඉවරයි කියලා ඒ ඇසු ව්‍යාග්‍රයා එසේ හඬ ගැතෙත්තා කිසිම බියක් සැකක් නැතිව තමා දෙසට එනු දෙක බියෙන් තැතිගෙන බයින් ගැහි පසුපස හරවා කැලේට දුවන්නට විය. මෙසේ කලබලයෙන් වේගින් දුවන ඔහුට තමාගේ සේවක යාට වැඩ කරලා දෙන හිවල ඇඟේ හැප්පෙන්නට යන බව පවා නොහැඟිනේ. ඒක දැනුනේත් නෑ ඇඟේ හැප්පෙන්න යනවා කියලා ඒක තේරුනේත් නැහැ. දැන් ඔන්න දුවගෙන එන මේ කොටියා අම්මෝ මෙන්න කොටියා දුවගෙන එනවා මාව පේන්නෙත් නෑ හිටියොත් එහෙම හැප්පෙනවා කියලා ඉවලටක් ගාලා පැත්තකට පයින්න. හරි? ඉවලා පැත්තකට පැන ස්වාමීනි මෙතරම් කලබලෙන් මේ කොහෙද දුවන්නේ? ඇසීය. දුවමු දැන් උත්තර දෙන්න ඉන්නෙත් නෑ. දුවමු ව්‍යාග්‍රයා හතිලෑය. කිසිම තැකීමක් නැතුව උදේට ව්‍යාග්‍රයන් 3 දෙනෙකු කන යක්ෂ අසරුවේ කර කුඹුරේ සිටි කියලා කියනවා. හිවලා අතින් කට මුවා කරගෙන හිනා වෙන්නට විය. ස්වාමීනි ඔබ වහන්සේගේ ඇසිරු එළියට අඳුරු වී ගියා විය යුතුයි. ඒ මොන අසරුවෙක්ද? පිරිමි ඇඳුම් ඇඳගත් ගොවි පිරිය නොවේ කියලා කියනවා. එයා නැවතී හොඳටම විශ්වාසද කියලා අහනවා. ස්වාමීනි මට හොඳටම විශ්වාසයි. ඔබ වහන්සේගේ ඇසිරු එළියට අඳුරු නොවුනා නම් මෙසේ කියනවාට කමා කළ මැනවි. දැන් හිවලා බයෙන් කියන්නේ ඇයි ඉතින් කේන්ති ගිහිල්ලා ඉවරව මැරුවොත් එහෙම හිතා. ඔබ වහන්සේටත් තලප්පාවස්සෙන් එල්ලෙන කොණ්ඩ ගස්සක පෙනුණා නෝවේ කියලා කියනවා. පෙවුනේ නැද්ද අර මේ තලප්පාවස්සෙන් එළියට පැනලා තියෙන කොණ්ඩ ගස් ටික කියලා කියනවා. එහෙත් ඔබටත් වර්ධින්ට බැරි නෑ. ඈ පෙනුමට නම් මහ යක්ෂ අසරුවේ කියලා බියසිලු ව්‍යාග්‍රයා පැවසීය. අනේ අර ලොකු කන් දාලා මුලින් කියෙව්වට ඇත්තටම කොටිය හරි බයයි. හරිද? ඔයාටත් වැරදුනක් දන්නේ මේ පෙනුමට නම් මහ යක්ෂ අසරුවෙක් වගේ තමයි පේන්නේ කියලා කියනවා. ඉවල කියනවා. කවුද ඇට බය? ගෑණියකට බය කැම නොකපලා යනවා. හොඳයි. අපි දෙන්නම යමු එහෙනම් කියලා ඉවල යෝජනා කරනවා. දැන් කොටිය යන්න බය. හරි? බෑ. ඔබම එතනට කැඳවාගෙන ගිහිල්ලා පැනලා ගියොත් එහෙම කියලා ව්‍යාග්‍රයා බියෙන් ගැහෙමින් කීය. එහෙනම් මට දුවන්න බැරි වෙන්න අපි වලිග වැට ගහගමු කියලා කෑදර හිවලා කීය. දැන් මෙයා මේ මොනාටද මේ කෑදරකම් කරන්නේ? හිවලා මොකටද කෑදරකම් කරන්නේ? කෑදරකම් කරන්නේ මොකටද? දැන් ව්‍යාග්‍රයා ගියේ මොකටද? ව්‍යාග්‍රයා ගිය හරක් මරාගෙන කන්න. හරිද? ගොවියා හරක් දෙන්න බෑ කියලා එළදෙන ගේන්නනේ ගියේ. දැන් කොහොම වුණත් හරකෙක් හරි එළදෙනෙක් හරි හම් වෙනවා ආයේ ගියාම. හරි? දැන් කොටිය ඔක්කොම කන්නේ නෑනේ. කොටිය කාලේ ඉතුරු කරන ඒවා නරියටත් හම්බ වෙනවා. ඒකට කෑදරකමේ තමයි දැන් මේ කොහොම හරි මේ කෑම ටික අරගන්න යන්න නරියා උත්සාහ කරන්නේ. හරිද? ව්‍යාග්‍රයා ඊට එකඟ වුණා. එතකොට ඉතින් ව්‍යා දැන් හිතනවා නරියට දැන් මාව දාලා පැනලා යන්න බෑනේ වල්ග දෙක එකට ගහගත්තාම එහෙනම් හරියා කියලා කැමති වෙනවා. ඔහු තදින් වලිග එකට ගසාගෙන අතිනතගෙන යන්නට උහ. අත් දෙකක් අල්ලගෙන යන්නේ බය හින්දා. හරි? ගොවියා ඔහුගේ බිරියත් ඔවුන් යෙද උපය සාර්ථක වීම ගැන සතුටින් සිනාසෙමින් උන්නා. ඇති අන්තන් ගියානේ හරි සතුටුයි. උන් දෙන්නම් ගියානේ බය වෙලා ගියා කොටියා ගියා කිය හරි සන්තෝෂෙන් කතා කර ඉන්නා. වලිග කැට ගසාගෙන ඔවුන් දෙසට එන ව්‍යාග්‍රයා කිවලා හදිසියෙම ඔවුන්ට පෙවුණා. හරි? දැන් ගොවියා ආයෙ බය වෙනවා. අපි නැහිනවා අම්මෝ දුමු නාය එනවා කියලා බය වෙනවා. ඊට නෝනා කියනවා මොන දිවිල්ලද? කෑම ගහින් ඉන්නවා මං කියන දේ ඇහෙන්නේ නැහැ වගේ කියලා කියනවා. මං කියන දේ ඇහෙන්නේ නැද්ද? ඉන්නව කට වහගෙන පොඩ්ඩක් මේ කෑම ගහින් ඉන්නවා බය වෙන්නේ නැතුව කියලා කියනවා.
බිරිය ඔහුට කිසි කලපලයක් නැතුව කීය. ඊට පස්සේ දැන් ඔන්න මෙයා කටහඬ දෙන්න මේ අර හිවලටයි කොටියටයි මෙයා කියන දේ හොඳට ඇහෙන මානෙට කිට්ටු වෙනකන් ඉඳලා ඇගේ කටහඬ ඇසෙන තරමට සතුන් දෙදෙනා ලං වූ පසු ඇය ඉතා හිතවත් ලෙසට හරි ආදරෙන් වගේ කතා කරනවා. හිවල් හාමි මේ තරම් කදිම තර ව්‍යාග්‍රේකු රැගෙන එම කොයි තරම් හොඳද? ඉක්මනින්ම මම මගේ කොටස කාදාලා වැඩි පමාවක් නැතුව ඔබට ඔබේ කොටස දෙන්නම් කියලා කියනවා. දැන් මේක අහන කොටියට මොකද හිතෙන්නේ? කොටියට හිතෙන්නේ ඊවල තමන්ව රවට්ටලා කොහොම හරි දැන් අර යක්ෂය මේ අසරුගහට ව්‍යාග්‍රයව දෙන්න ගෙනාවයි කියලා. හරි දැන් ඒක නෙමේ මේ යන දුවගෙන යන එකත් නවත්තලා දැන් ආයේ යන් කියලා එන්නේ. හරිද? මේ ඇසුණු විටම ව්‍යාග්‍රයා ඊටාම බියපත් හිවලා ගැනවත් ඔවුන්ගේ වලිගයකට ගැටගසා ඇති බවවත් මුළුමනින්ම මතක වී හිවලාත් ඇදගෙන හැකිතරම් වේගයෙන් දුවන්නට විය. මොකද වෙන්නේ? ගැහුණා විතරයි හැරුණා කොටියා දුවන්න ගත්තා අනිත් පැත්තට හිවලා ගැනවත් මතක නැහැ. හරි දැන් අනේ වල්ග දෙක ගැට ගහගෙන හිවලා ඉන්නේ මේ අර වලිගේ එල්ලිලා මගේ වලිගේ එල්ලිලා ඉන්නේ කියලාවත් මතක නැහැ. හරි දඩාස් බඩාස් යනුවෙන් ගල් මුල් වල හැපෙමින් සිරීස් යනුවෙන් කටුල හැප්වල මැදමින් හිවලා බිම දිගේ ඇදීගෙන ගියේ. දැන් බිම දිගේ ඇදී යන හිට වදිනවා මෙහෙට වදිනවා. හරි හිවලා මරලා තෝණි නගමින් මොර ගැවුතු අම්මෝ කීකිය දැන් අර වදින පාට උ කෑ ගහන. හරි පිටුපසින් ඉන්නේ නේ හඬ නිසා දැන් කොටිය ඉස්සරහින් දුවනකොට හිවලා පිටිපස්සේනේ කෑ ගහන්නේ. දැන් පිටිපස්සෙන් ඒ සද්ද ඇහෙනකොට කොටිය මොකද්ද හිතන්නේ? එලෝගෙන එනවා කියලා. හරි අරයා එලෝගෙන එනවා අල්ලගන්න එලෝගෙන එනවා කියලා ඒ සද්ද ඇහුණා තව හයියෙන් දුවන කොටිය. හරි පිටුපසින් නේ හඬ නිසා තව තවත් බියපත් වූ ව්‍යාග්‍රයා කඳු පල්ලම් නොතකා හිස හැරුණු අතේ කැලෑව බිඳගෙන දිවිය. ගිහිල්ලා දැන් මහන්සි වැටෙනකන් දුවනවා කොටිය ගිහිලා අන්තිමට දුවා ගන්න පණ නැති වෙනකොට තමයි දැන් මහන්සි වැඩි වෙලා නවතින්නේ. හරි විඩාවෙන් ඇද වැටෙන තෙක්ම දිවිය. විඩාව කියන්නේ මහන්සිය කියන එකට. හරි මහන්සි වෙලා හම්මෝ දන්නම් බෑ දුවා ගන්න කියලා මහන්සියෙන් බිමට ඇදලා ඇදගෙන වැටෙනකම්ම දිව්වලු. ඒ වන විට හිවලා තැලුම් පෙලුම් වලින් මිය ගොස් බොහෝ වේලාවක් ගත විය. මොකද්ද වෙලා තියෙන්නේ? හිට මෙහෙට හැප්පිලා තැලිලා අන්තිමට ඒ කොටිය නවතිනකොට හිවලා මැරිලා ඉවරයි. හරි ඉන්පසු කවරදාවත් ගොවියාටත් ඔහුගේ භාර්යාවටවත් ව්‍යාග්‍රයාගෙන් කිසි කරදරයක් නොවිය. ඇයි ඒ පැත්ත පලාතට යන්නේ නැහැ. ගියොත් එහෙම ව්‍යාග්‍රයාව මරාගෙන කනවයි කියන එක ව්‍යාග්‍රයා හිතුවා. හරි ඒ හින්දා පැත්ත පලාතටවත් ගියේ නැහැලු මේ කොටිය. හරිද? හරි. ඔන්න ඕක තමයි කතාව. තේරුණාද කතාව? ඔව් ටීචර්. ඔව් හරි. අපි එහෙනම් මේ කතාවට ඔයගලට මොන හරි ලියන්න දුන්නද? ස්වාමීන් වහන්සේ හරි ටීචර් හරි මොන හරි මේ පාඩම ගැන මොනක්වත් ලියන්න දුන්නද? ඔව් ටීචර්. මොකද ලියන්න දුන්නේ? කියවන්න බලන්න ලියපෙක චුට්ටක්. මේ දෙන්න ටීචර් කවුරු හරි කෙනෙක්. හාමුදුරුවෝ එක්ක සැරයක් උගන්වන දවසේ අන්තිම දවස්වල මං ආවේ නෑ. ටීචර් පාඩම උගන්වනවා. එතකොට වෙනුෂි හිටියද හාමුදුරුවෝ පාඩම උගන්වන දවසේ පුතේ? ඔව් ටීචර්. ලියන්න මොන හරි දුන්නද? ස්වාමීන් වහන්සේ හාමුදුරුවෝ මොන හරි ලියන්න දුන්නද? අවබෝධයේ ප්‍රශ්න ටික කළා. ඔව්. හරි. එතකොට ටීචර් මොන හරි ලියන්න දුන්නද සෙනුමි? ඔව් ටීචර්. මොකද්ද ලියපු කොටස පොඩ්ඩක් කියවන්න පුළුවන්ද ඔයාට? ටීචර් මේ ගොවිබිරිය කියලා ඉස්සෙල්ලම මාතෘකාව ලියලා ඊට පස්සේ ටීචර් දුන්න ජනකතා යනු කුමක්ද මේ ජනකතා යනු කියලා ටීචර් කිව්ව එක ඊට පස්සේ අපි ලියාගෙන මේ ජනකතාවක අක්ෂණ ලිව්වා. මේ ගොවිබිරියගේ නුවණ පාඩම උපුටා ගත්තේ ළමයින් සඳහා ආසියානු ජනකතා දෙවන ග්‍රන්ථයෙන් කියලා. ඊට පස්සේ ගොවිබිරියගේ නුවණ ආසියානු
ආසියාවේ පාකිස්තාන ගැන කතා වෙකි කියලා ලියලා ටීචර් අභ්‍යාසයක් දුන්නා. හ්ම්. ටීචර් පාඩම හොඳින් කියවා පහත දැක්වෙන ප්‍රකාශන හරිනම් හරි ලකුණද වැරදි නම් වැරදි ලකුණද යොදන්නේ කියලා. හ්ම්. ඒක මේ ඒ ටික කළා. හරි. එතකොට ඔව් එදා දවසේ විනුෂිත් හිටියද එදා දවසේ? teacher. විනුෂි හිටියේ නැද්ද? හරි. දැන් මේ පාඩමෙන් පුතේ දෙන්න වැඩ දෙකක් කරලා තියෙන්නේ. හරිද? මම කවුද සෙනුමිට මම පොඩි වැඩක් දෙනවා. සෙනුමි මට ඔයාගේ තියෙන නෝට් එක ෆොටෝ එකක් ගහලා එවන්න. හරිද? ෆොටෝ එකක් ගහලා පුතා ගෲප් එකට දාන්න. හතේ ගෲප් එකක් තියෙනව නේද? ඒකට දාන්න. හරිද? එතකොට වෙනුෂිටත් ඒ ෆොටෝ එක පේනවනේ. හරි. මේ වෙනුෂිටත් ඒ ෆොටෝ එක පේනවනේ පුතා. එතකොට ඒ ගොවිබිරියගේ නුවණ කියලා පාඩම හැඳින්වීම කොටස ලියා ගන්න. මොකද දැන් දෙන්නාගේම එක නෝට් එකක් තියෙන එක හොඳයි. කමක් නැහැ. ඒ ටීචර්ගේ නෝට් එක ලියා ගන්න. හරි. දැන් මගේ නෝට් එක දුන්නොත් සෙනුමිගේ එක නෝට් එකයි වෙනුෂිගේ එක නෝට් එකයි වෙනවනේ. ඒ හින්දා අපි ඔය පළවෙනි පාඩමේ නෝට් එක එකම නෝට් එකක් තියාගමු. එහෙම කරමු. ඊළඟට වෙනුෂි දැන් අවබෝධයේ ප්‍රශ්න ටික කරලා තියෙන්නේ. සෙනුමි කරලා තියෙන්නේ වෙනම ටීචර් දීපු අභ්‍යාස ටිකක් නේද? ඒක කමක් නැහැ. ඒක නැති වුණාට කමක් නැහැ විනුෂිට. දැන් සෙනුමිට තියෙනවා වැඩක්. ගෙදරදී අවබෝධයේ ප්‍රශ්න ටිකට උත්තර ලියන්න ඕනේ. මොකද දැන් වෙනුෂි ඒ ටික කරලානේ තියෙන්නේ. ඒක හින්දා. හරිද? අවබෝධය කියලා ලියලා පළවෙනි ප්‍රශ්නේ ලියලා උත්තරේ ලියන්න ඕනේ ප්‍රශ්නේ ලිව්වට පස්සේ. හැම ප්‍රශ්නයක් ගානේ ලියලා ඒ ප්‍රශ්නෙට යටින් උත්තරේ එතනම ලියන්න ඕනේ. ප්‍රශ්න ටික වෙනමයි උත්තර ටික වෙනමයි නෙමෙයි ලියන්නේ. හරිද? හරි. තේරුණාද? ඔව්. හරි. හරි. දැන් ඔන්න පාඩම ඒ විදිහටනේ. දැන් ඔය පාඩමේ ඊට පස්සේ තියෙනවා ව්‍යාකරණ කොටසක්. අර අපිට හැඳින්වීම කොටසේ තිබ්බේ ගැමි කතා වලින් අපිට ඒ ගැමි සමාජයේ යොදාගත්ත විවිධ යෙදුම් වර්ග ගැන දැනගන්න ලැබෙනවයි කියලා. එන්න එහෙම යෙදුම් වර්ග තිබ්බ මේකේ. තරා, සිරීස් ගාලා, දඩාස්, බඩස් ගාලා ඔන්න ඔහොම අපු යෙදුම්. හරි ඒ වගේ බැගෑපත් වෙනවා, වඳිමින්, යදිමින් ඒ වගේ වචන තිබ්බා අපිට. හරි කම්මැලි, රාළ ඔන්න ඔහොම වචන ඒ ගැමි සමාජේ පාවිච්චි වෙච්ච වචන තිබ්බා. හරිද? ඉතින් එතකොට මේ වගේ වචන වර්ග මේ වචන වර්ග මොනවාද කියන එක ඊළඟට මේ පාඩමේ ව්‍යාකරණ කොටසෙන් කියලා දෙනවා. හරිද? අපිට මේ ජනකතා කියවද්දී ඒ කතා රසවත් කරන්න යොදා ගන්න යෙදුම් විශේෂ තියෙනවා. මේ යෙදුම් වලට අපි කියනවා මේ පොදු නමක් සාම්ප්‍රදායික යෙදුම් කියලා. හරිද? ඒතකොට මේ සාම්ප්‍රදායික යෙදුම් වර්ග කීපයක් තියෙනවා. එකක් තමයි ප්‍රස්ථාපිරුළු, තව වර්ගයක් තමයි රූඩි, ඊළඟට තව වර්ගයක් යුගල පද ඔන්න ඔය විදිහට. හරි දැන් එතකොට ඕගලන්ට මේ පාඩමෙන් ප්‍රස්ථාපිරුළි සහ රූඩි එහෙම නැත්නම් ඉඟිවැකි කියන සාම්ප්‍රදායික යෙදුම් වර්ග දෙක ගැන කියලා දෙනවා. හරි අපි මේ දෙක ඉගෙන ගමු. හරි. ඔව් පුතේ මං ලිව්වෙන්නද මේ අද මට බර්ත්ඩේ පාටියක් තියෙනවා. ඔව්. ඉතින් ඔයාලට දැන් එතකොට වේලසන ලියුවෙන්න ඕනද මේ ක්ලාස් එකෙන් ඔව් ටීචර්. කීයටද යන්න ඕනේ? ලියන්න පුතේ මාතෘකාව සාම්ප්‍රදායික යෙදුම් කියලා.
සාම්ප්‍රදායික යෙදුම්. ඡේදකෙන් ලියන්න. කතා කිරීමේදී හා ලිවීමේදී භාෂාව රසවත් කිරීමට යොදන යෙදුම් උඩුකම ඇතුලේ සාම්ප්‍රදායික යෙදුම් කියන්න දෙන්නට. මේ ඉස්සරදී දැන් ලියන්න බෑ. හරියටම ගන්න. සාම්ප්‍රදායික යෙදුම් සාම්ප්‍රදායික ලියුව නේද පුතේ සා යන්න අල්ම යන්න ප්‍රදායික. හරි මට වයිට් බෝඩ් එක ගන්න විදිහක් නැහැ පුතේ මේ දා යන්න අල්ප දා යන්න නිකං දා යන්න. හරි සාම්ප්‍රදායික යෙදුම් ලෙස හැඳින්වේ. රසයේ අලුත් චූලක ලියන්න සාම්ප්‍රදායික යෙදුම් වර්ග කීපයකි. සාම්ප්‍රදායික යෙදුම් වර්ග කීපයකි. 1 ප්‍රස්තාව පිරුළු. අල්ප තයන්න ලියන්නේ පිරුළු කියනකොට මූර්ධද ලූ ප්‍රස්තාව පිරුළු. 2 රූඩී හෙවත් ඉඟිවැකි. හරි අනුඅංක මේ අංක 1 දාන්න අනුමාතිකාවක් විදිහට 1 දාලා ප්‍රස්තාව පිරුළු කියලා ලියන්න. ප්‍රස්තාව පිරුළු. හරි එක හැඳින්වීම ලියන ඡේදකින් අවස්ථාවට තැනට ගැලපෙන යෙදුම් තැනට ගැලපෙන යෙදුම්
ප්‍රස්තාව පිරුළු ප්‍රස්තාව පිරුළු නම් වේ. ඒකටම ප්‍රකාශ කරන අදහස වඩා රසවත්ව කෙටියෙන් දැක්වීම මෙයින් සිදුවේ. ආය අලුත් රූලක ලියන පුතේ. ප්‍රස්තාව පිරුළු සෑදුන ආකාර කීපයකි. එක දෙක තුන හතර දාලා ලියන්න. නීරූල ළඟ ඉඳන්ම පටන් ගන්න. එක ජනකතාවක් ඇසුරෙන් සෑදුන ප්‍රස්තාව පිරුණු. හරි ඔන්න පුතේ. හරි ටීචර්. හරි. ජනකතා ඇසුරෙන් හැදිච්ච ප්‍රස්තාව පිරුණු. අපිට තියෙනවා අන්දරේ ගැන කියවෙන ප්‍රස්තා පිරුළු ගොඩක්, මහදන මුත්තා ගැන කියවන ප්‍රස්තා පිරුළු. ඒ විතරක් නෙමෙයි, ඔය ගැමි සමාජ ජීවත් වෙච්ච සමහර පුද්ගලයන් ගැන, කළුවා ගැන, ඊළඟට අබරා ගැන එහෙම කියවන ප්‍රස්තා පිරුළු තියෙනවා නේද? අන්න ඒ ප්‍රස්තා පිරුළු වර්ග තමයි මෙන්න මෙතනට අයිති වෙන්නේ. හරි. දැන් පුතා ලියන්න බලන්න. එකක් හරි දෙකක් හරි කියන්න බලන්න ඉස්සලා මට අන්දරේ ගැන, මහදන මුත්තා ගැන ඔයා අහලා තියෙන ප්‍රස්තා පිරුළු මොනවාද කියලා. පුතේ අන්දරේ ගැන අහලා තියෙනවද කතා? ඔව් ටීචර්. කියන්න බලන්න. ඒ කියන්නේ ටීචර් හැමම මතක නෑ. අර අන්දරේ සීනි කෑල්ල අන්න එහෙම කියන්නේ. හරි. ඔව් ඒ වගේ ඒවා තමයි. අන්දරේ සීනි කෑවා වගේ, අන්දරේ පොල් පැල බලාගත්තා වගේ, අන්දරේ හරකුන්ට සීතාන්ට එන්න කිව්වා වගේ, ওই විදිහට
විවිධ ප්‍රස්තාව පිළිබඳ ගොඩාක් තියෙනවා අපිට අන්දරේගේ කතා ගැන කියවෙන. හරිද? ඔන්න ඒවා තමයි ඒ ඉතින් ජනකතානේ ඒවා. එහෙම. හරි. ඊළඟට ඔයා මහදර මුත්ත ගැන අහලා තියෙනවද? මහදර මුත්ත ගැන කියවෙන කතාවක් තියෙනවා ගොඩාක්. මහදර මුත්තයි ගෝලය රොත්තයි මහදර මුත්තයි එළුවගේ ඔළුව ගලව ගත්තා වගේ මහදර මුත්තා වීස්සා වගේ ඔය ඒවා ගොඩක් තියෙනවා. හරිද? අපි එකක් දෙකක් ඔන්න ජන කතා සම්බන්ධ. ඊළඟ කලුවා ගැන කියන ප්‍රස්තාව පිළිලා තියෙනවා. අහලා තියෙනවද? කලුවා කොහෙ ගියා වගේ කියලා කියන්නේ මාරපන ගියා වගේ. ඊළඟට මේ අබරා ගැන කියවෙන ප්‍රස්තාව පිළිලා තියෙනවා. අහලා තියෙනවද? ඒක අහලා නෑ ටීචර්. අබර සීල් ගත්තා වගේ කියලා. හරිද? ඒ ප්‍රස්තාව පිළිලා හරි හැදිච්ච කතාත් හරි ලස්සනයි. අබරගේ කතාව අහලා නැද්ද ඔයා? නෑ ටීචර්. ඒක මං කියලා දෙන්නම්. හරිද? දැන් ඔතනට ලියන්නකෝ යටට ඩොට් දාලා හරි, තරු දාලා හරි, පොයින්ට් ෆෝම් එකෙන් අපි ලියමු ප්‍රස්තාව පිළිලු කීපයක්. හරි. ලියන්නකෝ අන්දරේ කිරි කෑවා වගේ. අන්දරේ කිරි කෑවා වගේ. ටීචර් පුතේ කියන්න. මේ ටීචර් අපිට හයියෙන් ගොරවනවා. විදුලිත් ගහනවා. කරන්න අමාරුද එතකොට ක්ලාස් එක? ඔව් ටීචර්. හරි. එහෙනම් පැටියෝ අපි මෙහෙම කරමු. මම ඔයාට නෝට් එක දාන්නම් ෆොටෝ එකක් මේ ගෲප් එකට. පුතාට ලියා ගන්න පුළුවන් නේද? හා ටීචර්. අපි කමක් නෑ නේද? එහෙනම් දැන් ඔයාට ඉතින් බැහැනේ සම්බන්ධ වෙන්න එහෙම වුණාම නේද? ඔව් ඊට පස්සේ ටීචර් මෙහෙම කරන්නම්. දැන් ඉස්සරහ සතිය නිවාඩුනේ. උදේ වරුවක ඔයාට පුළුවන් ද පුතේ ඒක ක්ලාස් එක කන්ටිනියු කරන්න. දැන් අපිට තව පැයක්ම තියෙනවනේ. ඔව් ඔයාට මට ටක් ගාලා කියන්නකෝ මගේ පුතාට උදේ වරුවක දැන් සතිය දවස්වල උදේ වරුවට පුළුවන් වෙලාවල් කොහොමද කියලා. සතිය දවස්වල හරි සතිය හවස් වරුව හරි. ටීචර් මේ හෙට නම් අමතර පන්ති දාලා තියෙන්නේ. ඔව්. අනිත් දවස් වලට හැකි. අනිත් දවස්වල නැහැ. අනිත් දවස්වල නැද්ද? නෑ ටීචර් මේ හෙට මේ ඒ කියන්නේ සර් කිව්වොත් මේ අමතර පන්තියේ කියලා ටීචර් කියන්නේ. ඔව්. දැන් ඒක තමයි දැන් මේ ක්ලාස් එක කරන්න බැරි හින්දා මමත් දැන් අමතර පන්තියක් තමයි දාන්න හදන්නේ. හෙනුමගේ අම්මා ඉන්නවද? චුට්ටක් එන්න පුළුවන්ද මේ පොඩ්ඩක් හෙනුමට තේරුමක් නැතුව ඇතිනේ ක්ලාස් ටයිම් ගැන කතා කරන්න. චුට්ටක් දැන් තව පැයක් තියෙනවනේ අම්මා අපරාධනේ. ඒ හින්දා ඒක කවර් කරන්න මේ එක්ස්ට්‍රා ක්ලාස් එකක් දාගන්න පුළුවන් කොහොමද කියලා කතා කරන්න. ටීචර් අම්මා ගෙදර නැහැ. අම්මා ගෙදර නැද්ද පැටියෝ? හරි. එහෙනම් අපි මෙහෙම කරමු. මම ඕගලන්ගේ ක්ලාස් ෂෙඩියුල් එකත් බලලා මේ ටීචර් ක්ලාස් එකක් දාන්නම්. ඔයාටත් පොඩ්ඩක් මම මෙසේජ් එකක් දාලා අපිට මිනිස්සුත් ඉන්නවනේ මිනිස්සුන්ටත් පුළුවන් ටයිම් එකක් ගන්න එපා. අරගෙන එහෙම අපි ක්ලාස් එක කරමු. එහෙනම් මයි පුතා ලීව් වෙන්න. පොඩ්ඩක් ඉන්නකෝ ටීචර් ෆොටෝ එක දානවා ගෲප් එකට. මයි පුතා නෝට් එක ලියා ගන්න මැනික. හරිද? හරි පුතේ එහෙනම් සුබ සරණයි. good night. good night. අයබෝවන්. අයබෝවන්.